ඔන්න අද අපි අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ගොඩක් කාලයක ඉඳන් යන්න බලන් හිටපු යාපනය සංචාරය. මේ පාර අපි යන්නේ ඔෆිස් එකේ යාළුවොත් එක්ක. අනේ ඉතින් අපි ඔක්කොම ටික කතා වුණ විදිහට උදේ පාන්දර 5ට විතර ගමන යන්න සූදානම් වුණා. අපි යාපනයේ යන්න සැලසුම් කරගත්තේ පොඩි බස් එකක. අපි ඒ 9 මාර්ගයේ තමයි යාපනයේ යන්න තෝරගත්තේ. අපි උදෙන්ම පිටත් වෙන නිසා අපි දැන් දඹුල්ල පහු කරලා මැද වච්චියට ලං වෙලා ඉන්නේ. එදා හොඳටම මීදුන තිබුණ දවසක්. ඔන්න ඉස්සෙල්ලාම බැස්සේ මැදවච්චියේ තිබුණ ලස්සන පන්සලකට. මේ තමයි ඉසින් බැස්සගල කියන පන්සල. මෙතන හරිම ලස්සනයි. ලස්සනම view එකක් තියෙනවා. අද මෙච්චරටම මීදුමත් එක්ක මෙතන ලස්සන කියා ගන්න බෑ. අපි දන්නේම නැතුව මෙතන රැඳිච්ච කාලය වැඩිද මන්දා. ඒ තරමටම පරිසරය මාරම ලස්සනයි. අපේ ගමනේ මහන්සිය නිවෙනකම් අපි පොඩි පැටවුනුත් එක්ක මෙතන ගොඩාක් වෙලා හිටියා. අපි ඊට පස්සේ ගියේ අලිමංකඩ ස්මාරකය බලන්න. මේ වෙනකොට නම් හොඳ අවුවක් වැටිලා තිබ්බා. අවුව කෙසේ වෙතත් මෙතනත් අපේ හිතේ හැටියට බලා ගියා ගත්තා. මෙතනට උදේම ගියොත් අපිට මේ ස්මාරකයට මල් වඩමක් අරගෙන යන්න පුළුවන්. රුපියල් 100ක් වගේ තමයි වෙන්නේ. හැබැයි අපි ගන්න බලද්දී මල් වඩම් ඔක්කොම ඉවර වෙලා තිබ්බේ. මෙච්චර මේ අවුව වෙලාවේ අයිස්ක්‍රීම් එකක් කන්න තිබ්බනම් කොච්චර දෙයක්ද. අනේ ඉතින් රියෝ අයිස්ක්‍රීම් කන්න තමයි කට්ටියම ගියේ. අපි හිතුවටත් වැඩිය ඇතුළේ සෙනග ගොඩක් හිටියා. ඒ වුණාට බලන්නකෝ. සෙනග හිටියට මොකද අපේ කට්ටියත් පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් අරගත්තා. ඊළඟට අපි ගියේ නල්ලූරු කෝවිලට. මේක ගොඩාක් පැරණි කෝවිලක්. යාපනයේ සංස්කෘතිය සහ දෙමළ ජනතාවගේ අනන්‍යතාවය විදහා දක්වන ප්‍රධානතම සංස්කෘතික අංගය ලෙස නල්ලූරු කෝවිල හඳුන්වන්න පුළුවන්.
එදා දවස නවතින තැනට ආවා. මේ වෙනකොට හවස් වෙලා. අපි නැවතුනේ RG ගෙස්ට් හවුස් කියන හොටෙල් එකේ. කලින් බුකින් දාලා තිබුණ නිසා අපිට ගොඩක් ලේසි වුණා. මේ ගෙස්ට් හවුස් එක තියෙන්නේ යාපනය ස්ටේෂන් එක ළඟමයි. මේකේ හොඳ පහසුකම් සහිත කාමර කීපයක්ම අපි ගත්තා. හරිම පිරිසිදුවට තිබුණා. ඊට පහසුකමත් හොඳටම ඇති. ඒ වගේම පිළිවෙලට හැමදේම තිබුණා. මම මේ ගෙස්ට් හවුස් එකේ කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම්. ඔයාලටත් අවශ්‍ය වුණොත් මේ තැන රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි වොෂ් එකක් දාලා යාපනය කොටුව බලන්න හවස 5ට විතර පිටත් වුණා. මෙය පෘතුගීසීන් විසින් 1618 දී ඉදි කරලා තිබ්බත් පසුව ලන්දේසීන් විසින් විශාල කරලා නැවත ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මෙහි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය දක්වන්න පුළුවන්. ඒ වගේම යුද්ධයෙන් පසුව ඉතා හොඳින් ප්‍රතිසංස්කරණය කරලා තියෙන නිසා අද වන විට උතුරු පළාතේ සාමය සහ සංවර්ධනයේ සංකේතයක් ලෙස සැලකෙනවා. ඔයාලත් ඉතින් යාපනය කොටුව බලන්න යනවනම් අනිවාර්යයෙන්ම හවස් වෙලාවක යන්න අමතක කරන්න එපා. හවසට මාර්ම ලස්සන සන්රයිස් එකක් බලාගන්න පුළුවන්. අපි ඉතින් ගොඩාක් රෑ වෙනකම්ම මෙතන රැඳුණා. කොටුව බලලා එන ගමන් අපි ගියා පන්නායි බීච් පාක් එකට. එතනින් ඉතින් අපිට යාපනයට ආවේනික ස්ට්‍රීට් ෆුඩ් එහෙම කන්න පුළුවන්. ඔයාලත් යාපනය ආවොත් අනිවාර්යෙන් මෙතනට ඇවිත් යන්න. ඊට පස්සේ අපි ගියේ ජෙෆ්නා මාකට් එකට. එතනින් අපිට යාපනයට ආවේනික විවිධ රස කැවිලි වර්ග ගොඩක් ගන්න පුළුවන් වුණා.
පහුවදා උදේ 6ට විතර නාගදීපේ යන්න පිටත් වුණා. ඉතින් 7:30 විතර වෙද්දි ජැටිය ගාවට ගියා. අපි උදෙන්ම ගියපු නිසා ජැටිය ගාව එච්චර සෙනග හිටියේ නැහැ. අපි අද්දෙම බෝට්ටුවක් තිබ්බා. ඉතින් අපි ඒ බෝට්ටුවේ නාගදීප දූපතට යන්න පිටත් වුණා. ඉතින් අපේ අයට බෝට්ටු ගමන හොඳ අත්දැකීමක් වුණා. දෙපැත්තෙන්ම මොහොත ටිකක් බය හිතෙනවා. ඒ වගේම ගොඩක් ආස හිතෙනවා. ගිහිල්ලම බලන්න ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේ නාගදීප පන්සල ගාව ජැටියෙන් අපි නාගදීප පන්සලට යන්න බෝට්ටුවෙන් බැස්සා. එතනින් බැහැලා පන්සල ගාවට යනකම් පයින් යද්දි මාරම ලස්සන view එකක් තියෙන්නේ. සීතල සුළඟ මැද්දෙන් අපි පන්සල ඇතුළටම ගියා.
නාගදීපයට තමයි අපි ගොඩ වුණේ. නාගදීප කියන්නේ මාරම ලස්සන තැනක්. හරිම ලස්සනයි. වටේටම මුහුදු සුළඟ. ඒ වයිබ් එකත් එක්ක මෙතන ඕනි තරම් වෙලාවක් ඉන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන බෝධිය මම දැක්ක විශේෂිත බෝධියක්. මම හිතන්නේ මේ පරිසරයට අනුවර්තනය වෙලා හැදිච්ච බෝධියක් වෙන්න ඕනි. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි නැවත ගොඩබිමට එන්න බෝට්ටුවෙන් පිටත් වුණා. අන්න ඉතින් අපි මේ එන ගමන් ඊට පස්සේ අපි මලයාලන් කැෆේ එකට කෑම කන්න ගියා. ඉතින් කැමති දේවල් කට්ටිය කෑවා. යාපනයට ආවේනික කෑම තමයි ඉතින් කන්න හිතෙන්නේ. හරිම රසයි. ඉතින් අපේ කට්ටිය ගොඩ දෙනෙක් තෝසෙ තමයි කෑවේ. ඔයාලත් යාපනයේ යනවනම් මෙතනින් තෝසෙ කන්න අමතක කරන්න එපා. අපි ඉතින් ආයෙත් මාකට් එකේ ඇවිදලා පළතුරු එහෙම අරගත්තා. ඔන්න ඉතින් අපි දැන් යන්න හදන්නේ කරේ නගරවල තියෙන ලස්සනම දූපතක් බලන්න. ඒකේ නම තමයි පෝට් හැමන් හිල් බලකොටුව. ඒක පෘතුගීසි සමයේ හදපු ලස්සන බලකොටුවක්. දැන් ඉතින් ඒක ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ තියෙන ලස්සන හොටෙල් එකක්. අපි ඉතින් එතනට ගිහිල්ලා නේවි බෝට් එකක් බුක් කරලා බෝට් එකෙන් බලකොටුව බලන්න ගියා. අපිට ඉතින් නිදහසේ මේ බෝට් එකේ යන්න අවස්ථාව ලැබුණා. බෝට්ටුවෙන් බැහැලා බලකොටුව ඇතුළට ගියා. ඔන්න ඉතින් මෙහිදී අපට මේ බලකොටුව ගැන වටිනා විස්තරයකුත් අහගන්න ලැබුණා.
නැවත අපි ඒ බෝට් එකෙන්ම ගොඩ බිමට එන්න පිටත් වුණා. බලකොටුව බලලා අපි ගියා කැෂරිනා බීච් එකට. ඉතින් එතන ටිකක් වෙලා කාලය ගත කරලා ඒ වගේම තමයි කට්ටිය එතන නාන්නත් පටන් ගත්තා. නාලා හැව අපි අපිට හවස 6ට විතර ගමන අවසන් කරලා එන්න පිටත් වෙනවා. අපි එද්දී ආවේ මන්නාරම් පාරෙන් සංගුපිටිය පාලම හරහා කිරිනොච්චියට. ඉතින් අන්න එහෙම තමා අපේ යාපනය ගමන අවසන් කරේ. අපේ යාළුවෝ ඔක්කොම ගොඩක් විනෝද වෙනවා. අපි හදිස්සියෙම ප්ලෑන් කරලා ගියපු ගමන 100%ක්ම සාර්ථකයි කියන්න පුළුවන්. ඉතින් ඔයාලත් යාපනය යනවා නම් අපේ වීඩියෝ එක බලලා මොකක් හරි අදහසක් ගන්න. අන්න ඉතින් අපි එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.